හෙලෝ ඩොක්ටර් මම ගොඩක්ම ඇක්ටිව් කෙනෙක් දවසට ගොඩක් කෑම ගන්නවා ඇවිදිනවා ආෆ්ටර් වර්ක් මම වර්කවුට්ස් කරනවා කොහොමද මම ජොයින්ට් ඉන්ජරිස් ප්‍රිවෙන්ට් කරගන්නේ ස්පෙෂලි නී මම මේ ප්‍රශ්නෙට මූලික උත්තරයක් දෙන්නම් ඊට පස්සේ මම අනිවාර්යයෙන්ම ඔයගලන්ට ආපහු වීඩියෝ එකක් කරන්නම් ජොයින්ට් ඉන්ජරිස් කොහොමද වළක්වගන්නේ මේන් ජොයින්ට් ඉන්ජරිස් මොනවද ජිම් එකට යන එක්කෙනෙක්ගේ එන්නේ අපිව ප්‍රිවෙන්ට් කරගන්න මොනවද කරන්න ඕනේ කියලා අද මම බේසිකලි නී ජොයින්ට් ඉන්ජරිස් ගැන වීඩියෝ එක කරනවා මම බේසික් පොයින්ට්ස් ටික විතරයි කියන්නේ වැඩිදුර විස්තර දැනගන්න ඕන නම් ඔයගොල්ලෝ පහලින් yes කියලා කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන්ම මම ඉස්සරහට සියලුම ඉන්ජරිස් ගැන ඉන්ජරිස් ප්‍රිවෙන්ට් කරගන්න විදි ඉන්ජරිස් ප්‍රිවෙන්ට් කරගන්න ගන්න ඕන සප්ලිමන්ට්ස් මොනවද කියන එක ගැන විස්තරයක් කරනවා හරි මුලින්ම ගමු අපි ඉන්ජරිස් වෙන්න ප්‍රධාන වශයෙන් හේතුකාරක කීපයක් තියෙනවා ප්‍රධානම එක තමයි ඕවර් ට්‍රේනින් කියන්නේ ඔයාට දවසකට දරා ගන්න පුළුවන් ප්‍රමාණයට වඩා ට්‍රේන් කරන එක ඊට පස්සේ දෙවෙනි එක තමයි ඊගෝ ලිෆ්ටිං කියන්නේ ඔයාට කන්ට්‍රෝල් කරන්න බැරි බරක් වැරදි ටෙක්නික් එකකට උස්සන එක නැත්තම් මොකක් හරි කරන එක්සර්සයිස් එක සිද්ධ කරන එක තුන්වෙනි එක තමයි ඔයා ඇඩිකුවේට් රෙස්ට් ටයිම් එකක් සහ ඇඩිකුවේට් රිකවරි එකක් ඔයාගේ මසල්ස් වලට දෙන්නේ නැති එක. ඒ කියන්නේ ඔයා අදත් ලෙග්ස් කරනවා හෙටත් ලෙග්ස් කරනවා ආපු දවසක් ඉඳලා ආපු ලෙග්ස් කරනවා ඔයා එකම මසල් එක දිගට ට්‍රේන් කරන එක සහ ඔයා ඇඩිකුවේට් ස්ලීප් ඒ කියන්නේ ඔයා පැය 3-4යි නිදා ගන්න හරියට නිදා ගන්නේ නැහැ ෆෝන් එක බොබ ඉන්න රෑ වෙනකන් එහෙම කෙනෙක් වෙන්න පුළුවන් සමහරක් වෙලාවට ඉතින් නයිට් ෂිෆ්ට් කරන කට්ටියන්ට කොහොමවත් ඇඩිකුවේට් රෙස්ට් එකක් හම්බෙන්නේ නැහැ නිකන් මං වගේ. ඒතර ඔයගොල්ලෝ කොහොම හරි එක රිකවර් කරගන්න දැනගන්න ඕනේ. ඊට අමතරව ප්‍රධානම දේ තමයි නියුට්‍රිෂන්. නියුට්‍රිෂන් කියන්නේ ඔයගොල්ලන්ගේ ජොයින්ට් හෙල්ත් එකට බලපාන නියුට්‍රිෂන් ප්‍රධාන වර්ගයෙන් කීපයක් තියෙනවා. එතකොට ප්‍රධානම වශයෙන්ම තියෙන්නේ විටමින් D. ඊට පස්සේ කැල්සියම්. ඊට පස්සේ විටමින් K2. ඊට පස්සේ කොලෙජන්. ඊට පස්සේ අනෙකුත් නැචරල් බූස්ටර්ස්. එතකොට මේන්ලි මම ඔයගොල්ලන්ට කොලෙජන් ගැන වීඩියෝස් කීපයක් කරා. ඔයගොල්ලන්ට පුළුවන් ඒවා ගිහලා බලන්න. ඊට අමතරව ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මම ඔයගොල්ලන්ට කලින් විටමින් D3 සහ විටමින් K2 ගැන වීඩියෝ එකක් කරා. ඒක බලන්න කොහොමද විටමින් D වලින් සහ K2 වලින් අපේ ජොයින්ට් සපෝට් එක දෙන්නේ කියලා. ඊට අමතරව ඔයගොල්ලෝ කැල්සියම් සප්ලිමන්ට් එකක් ලබා ගන්න ඕනේ. ඔයගොල්ලන්ට ස්පෙસિෆිකලි ජොයින්ට් පේන්ස් මොනවා හරි එහෙම තියෙනවා නම් හෝ ඔයගොල්ලන්ගේ කැල්සියම් ඌනතාවයක් තියෙනවා නම්. ඊට අමතරව ඔයගොල්ලන්ට පුළුවන් තවත් වෙන ජොයින්ට් සපෝට්ස් කියලා සප්ලිමන්ට්ස් තියෙනවා. ඒ වගේක් යූස් කරන්න. සෝ මම බේසිකලි යූස් කරන ජොයින්ට් සපෝට් එක තමයි මේ තියෙන්නේ මේකේ නම සන්දිසුව කියලා මේක නැචරල් ප්‍රොඩක්ට් එකක් හින්දා මම යූස් කරනවා. සන්දිසුව කැප්සියුල් එකේ බේසිකලි අන්තර්ගත වෙන්නේ බොස්විලා කියන ශාකය. එතකොට මේක බය කියන්නේ අපි ලංකාවේ ළමින් ඇඳුවේ කුන්දිරික්කා. මේ ශාකය නම කුන්දිරික්කා. එතකොට මේකෙන් කෙලින්ම මේගොල්ලෝ මම ඒගොල්ලන්ට මේක ගැන විස්තර කරන්න ඕගොල්ලන්ට දැන් ඉන්ජරි එකක් එනවට වඩා ඉන්ජරි එකක් එන්න කලින් ප්‍රිවෙන්ට් කරගන්න එක තමයි ලේසි. සෝ මේකෙන් ජොයින්ට් ස්වෙලිං එක අඩු කරනවා ඊට පස්සේ ජොයින් අතර තියෙන පේන් එක අඩු කරනවා ඊට පස්සේ ජොයින්ට් ෆ්ලෙක්සිබිලිටි එක මොබිලිටි එක සහ ජොයින්ට් රිලේටඩ් ඇලයින්මන්ට්ස් ඇන්ඩ් ආතරයිටිස් අඩු කරනවා මේක ගැන රිසර්ච් ගොඩක් තියෙනවා මේ කුන්දිරික්ක ශාකය ගැන ඔයගොල්ලන්ට මේක ගැන වැඩිපුර විස්තර දැනගන්න ඕන නම් ඔයගොල්ලෝ මේ මට පල්ලෙහෙන් මෙසේජ් එකක් දාන්න මම උතර ඔයගොල්ලන්ට ඒක ගැන වෙනම ප්‍රොඩක්ට් රිවිව් එකක් කරන්න දැනට මම ඔයගොල්ලන්ට ඒක පෙන්නුවේ ඒක තමයි මම දැනට යූස් කරන නැචරල් ප්‍රොඩක්ට් එක ඊට අමතරව මම යූස් කරන අනිත් ප්‍රොඩක්ට්ස් තමයි මෙතන විටමින් D3 එක විටමින් D3 එකෙන් නෝමලි අපි කියන්නේ දවසට 1400 ඉන්ටර්නැෂනල් යුනිට් තිබ්බම ඇති කියලා. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් 60000 ඉන්ටර්නැෂනල් යුනිට් for month ගන්න. එහෙම නැත්නම් ඒක ඌනතාවයක් තියෙන කෙනෙක් නම් එයා දාලා විදිහට දෙනවා. ඊට අමතරව මම යූස් කරන්නේ මරයින් කොලජන්. මේ මරයින් කොලජන් වගේ දේවල් වල බ්‍රෑන්ඩ් එක ලොකුට වැදගත් නැහැ. ඔයගොල්ලෝ මරයින් හරි හයිඩ්‍රොක්සි හරි හොඳ කොලජන් එකක් යූස් කරනවා නම් එච්චරයි. සෝ මම බේසිකලි යූස් කරන සප්ලිමන්ට්ස් එක තමයි ඒ. ඊට අමතරව තව ඕන තරම් හොඳ සප්ලිමන්ට්ස් තියෙනවා. ඔයගොල්ලන්ට ඒවා යූස් කරන්න පුළුවන්. තව ජොයින්ට් පේන්ස්, ජොයින්ට් ඉන්ජරිස් ඒවා ගැන දැනගන්න ඕන නම් ඔයගොල්ලන්ට පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. කුන්දිරික්කා ප්‍රොඩක්ට් එක ගැන වැඩිපුර විස්තර දැනගන්න ඕන නම් විටමින් D3, මරයින් කොලජන් ගැන වැඩිපුර දැනගන්න ඕන නම් ඒත් පහලින් කමෙන්ට් එකක් දාන්න. Thank you.